ඇයි හැමෝම ග්‍රීක් යෝගට් කන්නේ? ඔබත් දැනගත යුතු හේතු 5ක්. ඔබ දැකලා තියෙනවද ජිම් යන අය, ඩයට් කරන අය, ඒ වගේම හෙල්ත් එක ගැන හිතන ගොඩාක් දෙනා නිතරම ග්‍රීක් යෝගට් කනවා. ඒත් ඇයි එච්චර ජනප්‍රිය වෙලා තියෙන්නේ? අද අපි බලමු ඒකට හේතු 5ක්. 1. සාමාන්‍ය යෝගට් එකට වඩා ප්‍රෝටීන් වැඩි. ග්‍රීක් යෝගට් එක හදන විදිහ නිසා එහි වේ කියන දියර කොටස ඉවත් කරනවා. ඒ නිසා ප්‍රෝටීන් ප්‍රමාණය වැඩි වෙනවා. ප්‍රෝටීන් වැඩි ආහාර කෑමෙන් දිගු වේලාවක් බඩ පිරුණු හැඟීමක් ලැබෙන අතර මාංශ පේශි පවත්වා ගැනීමට සහාය වෙනවා. 2. බඩ පිරුණු හැඟීම වැඩි කාලයක් තියෙනවා. ප්‍රෝටීන් වැඩි නිසා ඉක්මනින්ම නැවත බඩගිනි වෙනවා අඩුයි. ඒ නිසා අමතර ස්නැක් සහ අනවශ්‍ය කෑම කන ප්‍රමාණයත් අඩු කරගන්න පුළුවන්. 3. හොඳ බැක්ටීරියා අඩංගුයි. බොහෝ ග්‍රීක් යෝගට් වර්ගවල ප්‍රෝබයොටික්ස් කියන හිතකර බැක්ටීරියා අඩංගු වෙනවා. මේවා ආහාර ජීර්ණයට සහ බඩේ සෞඛ්‍යයට උපකාරී වෙන්න පුළුවන්. 4. කැල්සියම් හොඳ ප්‍රමාණයක් ලැබෙනවා. ග්‍රීක් යෝගට් වල කැල්සියම් තියෙන නිසා අස්ථි සහ දත් ශක්තිමත්ව තබා ගැනීමට උපකාරී වෙනවා. 5. සීනි අඩු ප්ලේන් ග්‍රීක් යෝගට් එකක් තමයි හොඳම තේරීම. රසකාරක සහ සීනි එකතු කරපු ෆ්ලේවර්ඩ් යෝගට් වල සීනි වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා හැකිනම් ප්ලේන් ග්‍රීක් යෝගට් එකක් තෝරාගෙන ඒකට පළතුරු ඇට වර්ග හෝ කුරුඳු ටිකක් එකතු කරලා කන්න. මතක තියාගන්න ග්‍රීක් යෝගට් කියන්නේ අරම පුදුම ආහාරයක් නෙවෙයි. නමුත් ප්‍රෝටීන් වැඩි, පෝෂණයෙන් හොඳ සහ සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක කොටසක් ලෙස භාවිතා කළ හැකි හොඳ විකල්පයක්. මේ වගේ සෞඛ්‍ය තොරතුරු තවත් දැනගන්න ලයික් කරන්න, ෂෙයා කරන්න සහ සබ්ස්ක්‍රයිබ් කරන්න.